පංචකාමයන් තුල උපදින සතුට ග්‍රාම්‍යයි කියන්නේ පහත් කියන්නේ පින්නතුනි එකක් තමයි එහෙම කියන්නේ උපදින සතුට අර ඇසිල්ලකින් නැති වෙලා යන එක. ඇසිල්ලකින් නැතුව يعني ඇති වෙනවා. නිකන් අර දිය බුබුලකට සමාන කරලා තියෙනවනේ වේදනාව කියන එක. සැප වේදනාව දිය බුබුලක් වගේ. දැන් අර මහා වැස්සක් වහින වෙලාවට ජලාශවල දිය බුබුල ඇති වෙනවා. හැබැයි ඇති වෙන්නේ යම්සේද ඒ එක්කම නැති වෙලා යනවා. එහෙමද නැද්ද සැප වේදනාව කියන එක? දිය බුබුල වගේ ඇති වෙනව නැති වෙනවා. ඒ කියන්නේ ස්ථිර නැහැ. නේද? විනාඩි 30ක් විනාඩි 40ක් පැයක් පැය දෙකක් එහෙම නැහැ. ක්ෂණ තුනක් තුලනේ. චිත්තක්ෂණයක් තුල ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා. චිත්තක්ෂණය කියන්නේ ඇහිපිය ගහන කාලය ලක්ෂයෙන් බෙදුවත් චිත්තක්ෂණය අල්ලගන්න බෑ. එච්චර සුළු කාලයක් තුල. මොකද වෙන්නේ පිළිදී පංචකාමයන් තුල උපදින සැපය ආශාදය බිඳිලා යනවා.